YouTube කරන හැමෝටම වැදගත් වෙන මොනටයිසේෂන් පොලිසි අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා. අනිවාර්යෙන් මේක හැමෝම කරන්න ඕන එකක්. නැත්තම් ඔයාලගේ තියෙන මොනිටයිසේෂන් channel එකකින් ගැලවෙන්න ඉඩ තියෙනවා. නැත්තම් අලුතින් මොනිටයිසේෂන් ඔන් කරගන්න බැරි වෙන අප්ඩේට් එකක් තමයි මේක. මේක නොකරොත් අනිවාර්යෙන් මේක ඇප්සෙට් කරන්නම එනවා මොනිටයිසේෂන් වලින් අපට සල්ලි උපයන්න නම්. අපි බලමු කොහොමද කියලා මේක කරන්නේ. හැමෝටම දැන් මේක ඇවිත් ඇති. බලමු ඔන්න YT එක ඕපන් කරනවා. ඕපන් කරනකොටම උඩ තියෙනවා ඇක්ෂන් රික්වයර්ඩ් මේ තියෙන්නේ. මෙන්න මේක තමයි. දැන් අපි බලමු මේක කොහොමද කියලා කරන්නේ. අපි මුලින්ම review and accept කියන එකට ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි එන්නේ හැමෝටම. ඒක කන්ටිනියු දෙන්න ඕන අපි. මේ තියෙන එක කන්ටිනියු දෙන්න. අන්න කන්ටිනියු දුන්නාම ඔය තියෙන උඩින් පෙන්නන්නේ what page add monetization module අලුත් අප්ඩේට් එක පිළිගන්නවා කියලා. ඒක අප කරන්න තියෙන්නේ මෙතන උඩට පොඩ්ඩක් මේ ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ මෙතන ක්ලික් කරන්න I accept කියන එක. ඒක කරා ඊට පස්සේ ඒක accept and continue දෙන්න. දැන් අපට එන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ කියන්නේ අපිට short feeds monetization module එක ඒකටත් ඇග්‍රීමන්ට් එකට එකඟ වෙනවද කියලා අහන්න. අලුත් අප්ඩේට් එකට බලමු අපි ඒකෙත් අපි කොහොමදත් කරන්න ඕනේ. ඒකට එකඟ වෙන්න වෙනවා. අපි ඒක කරන්නේ එතනත් ක්ලික් කරනවා මෙතන. ක්ලික් කරලා accept and continue දෙනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්න. review and data content එතනත් allow කියලා තියෙනවා. එතනත් අපි finish එක දෙන්න ඕනේ එතනින්. ඔන්න දැන් finish කරලා අපි දෙකටම continue දෙන්න. ඔන්න දැන් අපිට පෙන්වන්නේ මෙන්න මේ විදියට. දැන් මෙහෙම කරයි කියන්නේ අපි ඒ අලුත් ඇග්‍රීමන්ට් එකට එකඟ වුණා. එතකොට අපිට කවදාවත් මොනටයිසේෂන් ඩිසේබල් වෙන්නේ නැහැ. ඒ ඇග්‍රීමන්ට් වලට එකතු වෙලා අපි ඉස්සරහට සල්ලි හොයනවා YouTube එකේ. මේක අනිවාර්යෙන් හැමෝම කරගන්න දැන්. නැත්තම් ඔයාලා මොනිටයිසේෂන් ඩිසේබල් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් හැමෝටම උත්සාහයි channel එක subscribe කරලා එකතු වෙන්න.